Welcome to Two Lines Academy. හයාලෝනේ සාදරින් පිළිගන්නවා ටූලයින් සැකනෙන් විතින් කියන තවත් වීඩියක් එත ඔයගොල්ලොන්ග සුබදවසක් කියලා. ඉතින් යාලුනේ ඔන්න අදත් ඔයාලට සුපුරුදු පරිදි වීඩියක් කරන් ඇවිල්ලා තියෙනවා. ඉතින් යාලුනේ අද අරන් ඇවිල්ලා තියෙන වීඩියෝ ගැන කතා කරොත් අද ඔයගොල්ලන්ට අරගෙන ඇවිල්ලා තියෙන්නේ Binance ගැන ඉවෙන්ට් එකක් සම්බන්ධව. ඉතින් යාලුනේ මෙන්න මේ ඉවෙන්ට් එක ගැන කතා කරොත් ඉතින් යාලුනේ ඔයගොල්ලෝ දන්නවා අපිට Binance එකේ launch pool කියලා ඉවෙන්ට් එකක් තියෙනවා. ඒ ඉවෙන්ට් එකත් එක්ක සම්බන්ධ වුණොත් coin list වෙන කලින් අපිට ඒ coin earn කරගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඉතින් යාලුනේ ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍යයෙන් coin එක list එකදී ලොකු price එකට තමයි list වෙන්නේ. ඉතින් යාළුවනේ අපි coin එක list වෙන්න කලින් අපිට ඒ coin එක earn කරගන්න පුළුවන් නම් අපිට ලොකු profit එකට යන බං අවස්ථාවක් තියෙනවා. ඉතින් යාළුවනේ මම කලින් මේ සම්බන්ධ videos දාලා තියෙනවා. ඉතින් යාළුවනේ මම ඔයාලට අරගෙන ආවිලා තියෙන්නේ අලුතෙන්ම ආපු event එක සම්බන්ධව. හරි යාළුවනේ අපි යමු එහෙනම් video යන්න කලින් මම මතක් කරන්නම් අපේ Two Lines එකේ YouTube නාලිකාව තාම subscribe කරලා නැත්නම් අපේ Two Lines එකේ YouTube නාලිකාව subscribe කරලා ළඟම තියෙන bell icon එක touch කරලා තියාගන්න. ඒ වගේම තමයි යාළුවනේ ඔයගොල්ලෝ තාම අපේ Telegram comment එකත් එක්ක සම්බන්ධ නැත්නම් අපේ Telegram comment එකත් එක්ක සම්බන්ධ වෙන්න අපේ Telegram comment එකත් එක්ක සම්බන්ධ වුණොත් ඔයාලට මේ වගේ event සම්බන්ධ අලුත්ම update ඒ වගේම එයාට සම්බන්ධ අලුත්ම update අපේ community එකෙන් බලා ගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඒ වගේම තමයි යාළුවනේ ඔයගොල්ලෝ පුළුවන් අපේ chat group එකත් එක්ක join වෙන්න. අපේ chat group එකත් එක්ක join වෙනොත් ඔයාලා තියෙන වාසිය තමයි මෙන්න මේ කට්ටිය share කරලා තියෙන වගේ ඔයාලා ඕනම referral link එක අපේ chat group එකේ share කරලා ඉවරලා ඔයාලට අවශ්‍ය referral base එකකුත් හදා ගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. හරි යාළුවනේ අපි යමු එහෙනම් අද වීඩියෝ ගැන කතා කරමු මෙන්න මේ event එකත් එක්ක සම්බන්ධ වෙලා අපි කොහොමද මෙන්න මේ coins earn කරගන්නේ කියලා ඉවර වෙලා. හරි යාළුවනේ ඔයගොල්ලන්ට අවශ්‍ය නම් Binance එකේ account එකක්. ඉතින් අන්න Binance එකේ account එක නැත්නම් මම පහත description එකේ දාලා තියෙන link එකෙන් ඔයාලට පුළුවන් account එක create කරගන්න. ඉතින් යාළුවනේ අනේ link එක touch කරාට පස්සේ ඔයාගේ mobile එකේ තියෙන browser එකකින් Binance page එක load වෙනවා. ඒක load වුණාට පස්සේ ඔයාලට පුළුවන් ඔයාගේ ඕනම email එකක් ඒ වගේම password එකක් දීලා account එක create කරගන්න. account එක create කරගෙන ඔයාලට පුළුවන් ඔයා Apple phone එකක් use කරන App Store එකට ඒ වගේම ඔයා Android phone එකක් use කරන Play Store එකකට යන්න. ඉතින් යාළුවනේ Play Store එකට ගිහිල්ලා වෙලා ඔයාලට පුළුවන් search bar එකේ search කරගන්න Binance exchange කියලා වෙලා ඊට පස්සේ තියෙනවාට Binance exchange එක download කරගන්න. ඉතින් අනේ ඒක download කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් ඔයා කලින් දුන්න email එකයි password එක දීලා account එක log වෙන්න. account log වුණාට පස්සේ ඔයාගේ home page එක පෙන්නන්නේ මෙන්න මේ විදියට. මේ විදියට පෙන්නුවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මම අත පැත්තේ තියෙන මෙන්න මේ Binance logo එක ඔයාලට තියෙන අන්න ඒක touch කරලා වෙලා ඔයාගේ account එක verify කරගන්න. ඉතින් අනේ account එක verify කරගන්න නම් ඔයාලට අවශ්‍ය වෙනවා ලංකාවේ English ID එක. ඒ වගේම passport එක එහෙම නැත්නම් ඔයාලට අවශ්‍ය වෙනවා driver license එක. ඉතින් අනේ ඔන්න document තුනෙන් එකක් දීලා වෙලා ඔයාලට පුළුවන් identity verification එක කරගන්න. ඊළඟට ඔයාගේ face verification එක කරගන්න. ඔයාට ඔයාගේ මූණ scan කරලා ඉවරලා ඔයාට පුළුවන් ඒක upload කරන්න. ඔයා ඔය දෙකම දුන්නට පස්සේ ඔයාගේ account එක විනාඩි 5ක් 10ක් වගේ ඇතුළත ඔයාගේ account එක verify වෙනවා. ඔයාට බලා ගන්න පුළුවන්. හරියන්නේ account එක verify වුණාට පස්සේ අපි දැන් බලමු මේ event එකත් එක්ක සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා වෙලා. ඔයාට පුළුවන් යාළුවනේ මෙතනින් මේ more කියන එකට යන්න. හරියනවා මෙතනින් මේ more කියන එක touch කරගන්න. ඉතින් යාළුවා more කියන එක touch කරගෙන මෙතනින් මේ service කියන තැනට ආවට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙතනින් මේ common function කියලා එකක් තියෙනවා. ඔයාට පුළුවන් අන්න එතන බලා ගන්න මෙන්න මෙතන තියෙන launch pool කියලා බටන් එක. ඔයාට පුළුවන් මෙන්න මේ බටන් එක touch කරගන්න. එහෙම නැත්නම් යාළුවනේ ඔයාලට පුළුවන් මෙතන මේ search bar එකේ search කරගන්න මේ විදිහට launch pool කියලා වෙලා. හරි යාළුවනේ ඔයාට බලා ගන්න පුළුවන් launch pool කියන එක ආවා. ඊට පස්සේ ඔයාට පුළුවන් මෙන්න මේ විදිහට ඒක touch කරගෙන මෙන්න මේක ඇතුළට එන්න. ඊට පස්සේ යාළුවනේ ඔයාට බලා ගන්න පුළුවන් මෙතනින් මේ gun කියලා මෙන්න මේ event එකක් යන ongoing ඔයාට බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාට බලා ගන්න පුළුවන් complete project එකේ මීට කලින් ආපු project තමයි මෙතනින් තියෙන්නේ. ඉතින් යාළුවනේ ඔයාට බලා ගන්න පුළුවන් මම මේකට කලින් දාලා මට මෙන්න මෙතනදී USDT 47ක් earn වෙලා තියෙනවා. මේ පාට කියන token එකකින් ඔයාලා බලා ගන්නකොට මෙතන මේ history වලට ගියාට පස්සේ මගේ launch pool වලින් මම earn කරගත්තේ. ඒ කියන්නේ මම මෙතනට stake කරපුවා. ඒ වගේම distribute history වල ගියාට ඔයාලා බලා ගන්නකොට මම මීට කලින් මේකෙන් earn කරගත්ත coins තමයි මෙතන මේ launch pool එකෙන් තියෙන්නේ. ඉතින් යාළුවා මේක අපිට කිසිම risk එකක් නැතුව අපිට මෙන්න මේකේ ඔයාගාව තියෙන BNB එහෙම නැත්නම් ඔයාගාව තියෙන USDC එහෙම නැත්නම් ඔයාගාව තියෙන FDUSD කියන මෙන්න මේ coins මෙන්න මේකට stake කරලා ඔයාලට profit එකක් ගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඒ කියන්නේ මේකේ තියෙන වාසිය තමයි ඔයගොල්ලන්ට මේකේ කිසිම risk එකක් නැහැ. මොකද ඔයාලට පුළුවන් මෙතනදී USDC වලින් මේකට stake කරන්න. ඉතින් යනවා ඔයගොල්ලෝ දන්නවා USDC කියලා කියන්නේ USDT වගේ stable coin එකක්. ඉතින් යන සාමාන්‍යයෙන් මේ දවස්වල dollar rate එක change වෙන්නේ නැහැ. dollar rate එක change වෙන්නේ නැති නිසා අපිට අපි ගාව LKR තියෙනවා නම් ඔයාලට පුළුවන් USD buy කරගෙන Binance P2P එකකින් USD buy කරගන්න. ඒ USD ටික buy කරගාට පස්සේ ඔයාලට පුළුවන් මේකේ convert එක ඇතුලේ ඔයාලට බලා ගන්න පුළුවන් මම ඔයාලට convert කරන විදිය පෙන්නන්නම්. ඔයාලට පුළුවන් මෙතන මේ trade කියන එකට යන්න. trade කියන එකට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන මේ convert කියන එක තියෙනවා. convert කියන එකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගා තියෙන USD ටික ඔයාලට පුළුවන් මෙතන select කරගන්න USDC කියලා මේ විදියට search කරගෙන
හරියානේ USDC කියලා සිලෙක්ට් කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් ආගාදින USD ඔක්කොම ටික මෙතනින් මැක්ස් කියලා දෙන්න දීලා වෙලා මෙතනින් මේ USDC වලට කන්වර්ට් කරගන්න. ඒක කන්වර්ට් කරගත්තට පස්සේ වගේ USDC වලට ඔයාලට පුළුවන් ආයෙ මෙතනින් මේ more කියන එකට ගිහලා මෙතනින් මේ launch pool කියන එකට යන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේක ඇතුළට ගිහලා වෙලා මෙතනින් තියෙ stake කියලා වෙලා මම මේකට stake කරපු නිසා තමයි මෙතනින් මේ lock more කියලා වෙන්නන්නේ. ඔයාලට පුළුවන් මෙතනින් මේ stake කියන බටන් touch කරගෙන මෙතනින් මේ USDC කියන එක touch කරගෙන ඔයාගාව තියෙන USD balance එක මෙන්න මෙතනින් පෙන්නාවි. ඔයාලට පුළුවන් මෙතනින් මේ max කියන එක දීලා වෙලා මෙතනින් confirm කියන බටන් එක touch කරගන්න. ඊට පස්සේ යාළුවනේ මෙන්න මේකෙදි අපිට මේ අපි stake කරපු USDC වලට හරියන්න අපිට මෙතනින් මේ gun coin earn කරගන්න පුළුවන් අවස්ථාව තියෙනවා. ඉතින් යාළුවනේ මේකේ තියෙන අනිත් පාස්සේ තමයි මේ gun කියන coin එක තාම Binance exchange එක ඇතුලේ list වෙලා නැහැ. ඉතින් යාළුවනේ ඔයගොල්ලෝ දන්නවා ඔයගොල්ලන්ට මෙතනින් හම්බෙන මේ gun coin හම්බුවාට පස්සේ මේ coin එක list වෙද්දී ඔයාලට පුළුවන් ඒක හොඳ price එකකට sell කරගන්න. ඉතින් යාළුවනේ ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍යයෙන් listing එකේදී ඕනම coin එක high price එකකට යනවා. ඉතින් යාළුවනේ අන්නේ වාසියත් ඔයාලට මෙන්න මේ coin එකක් list වෙන්න කලින් මෙන්න මේ විදිහට earn කරගෙන ඔයාලට ගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඉතින් යාළුවනේ ඔයාලට බලා ගන්න පුළුවන් මම මේ වීඩියෝ රෙකෝඩ් කරන වෙලාවේ තව දවසක් වගේ කාලයක් තමයි තියෙන්නේ. ඉතින් මම වීඩියෝ එක අප්ලෝඩ් කරයි සමහර කාලට පැය ගණනක් වගේ අවස්ථාවක් තියෙන්න පුළුවන් ඔයාලට මේකත් එක්ක join වෙන්න. නමුත් යාළුවනේ ඔයාලට මෙන්න මේ වීඩියෝ එක බලලා වෙලා ඔයාලට මම අනිවාර්යෙන් අපේ Telegram channel එකේ අප්ඩේට් කරනවා. මේ වගේ event එකක් එන්න කලින් අපේ Telegram channel එකත් එක්ක join වෙලා ඉන්න. එතකොට ඔයාලට මේ වගේ event එකක් ආපු ගමන් මෙන්න මේ වීඩියෝ එකේ විදියට ඔයාලට ඊළඟ event එකට ඔයාගා තියෙන USDC එහෙම නැත්නම් ඔයාගා තියෙන BNB එහෙම නැත්නම් ඔයාගා තියෙන FDUSD කියන coins වලින් ඔයාලට මේකට stake කරලා වෙලා coin එක list වෙන කලින් අන්නේ coin එක earn කරගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඉතින් යන්නේ මට අද මේ වීඩියෝ එක අරගෙන එන්න ඕනේ මෙන්න මේ launch pool එකේ ආපු මෙන්න මේ gun කියන event එක සම්බන්ධව. ඉතින් යන්නේ මම හිතනවා ඒගොල්ලෝ මෙන්න මේ event එකක් එක්ක සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා මෙන්න මේ වීඩියෝ එකෙන් තේරුණා කියලා වෙලා ඔයාලට මේ වීඩියෝ එකේ මොකක් හරි අපහැල්දනක් තියෙනවා නම් ඔයාලට පුළුවන් පහල comment section එකේ comment එකක් දාන්න. එහෙම නැත්නම් අපේ chat group එකට ඇවිල්ලා message එකක් දාන්න. හරියන්නේ මම එහෙනම් මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. අපි තවත් මේ වගේ අලුත් වීඩියෝ ආයෙ හම්බෙමු. ඔයාලට එතකන් සුබ දවසක්.